ඔන්න අපි අද ඔයාලා එක්ක යනවා ලංකාවේ ලොකුම වැව. කියන්නේ මේ දවස්වල නම් ලොකු වැව දැන් නම් වෙන එකක් තියෙනවා. සේනානායක සමුද්‍රය කිව්වම ගොඩක් කට්ටිය දන්නවා ලංකාවේ ලොකුම වැව කියලා. ඒතකොට මේක හදලා තියෙන්නේ සේනානායක මහත්තයා තමයි මේක හදලා තියෙන්නේ. කියන්නේ ලංකාවේ හිටියේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා සේනානායක කියන්නේ ඩොන් ස්ටීවන් සේනානායක 1949 ගල්ඔය බහුකාර්ය ක්‍රමයේ යටතේ බහුකාර්ය යෝජනා ක්‍රමයේ යටතේ ආපු ප්‍රොජෙක්ට් එකක් තමයි මේක. සේනානායක සමුද්‍රය කියන්නේ මේක හදන්න ප්‍රධාන හේතුව පවර් කියලා තිබ්බට කියන්නේ විදුලිය ප්‍රවන්ති වලට මේකේ තව ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. බන්ඩ් එකට යන්න කලින් අපිට හම්බෙනවා වංගුවක්. ඒ කියන්නේ උඩට යන්න කලින් කන්ද වගේ තියෙන කෙළවරෙන් වංගුවක් හම්බෙනවා. ඒ වංගුව සාමාන්‍ය වංගුවේ කර්ව් එක තියෙනවා මීටර් 200ක් විතර. ලංකාවේ ලොකුම බෙන්ට් එක කියලා තමයි ඉතින් කියන්නේ. සාමාන්‍ය මීටර වැඩි ලොකු බෙන්ට් නම් තියෙනවා. ඒ දවස්වල තිබ්බ ලොකු බෙන්ට් එකක් තමයි මීටර 200ක් තියෙනවා. අපි බයික් එකේ යන ගමන් බයික් එකේ මීටර එකෙන් සාමාන්‍ය මැනලා තියෙනවා. ඒ කර්ව් එක කොච්චරක් තියෙනවද කියලා. එකම විදියට මීටර 200ක් තියෙනවා වංගුව. වංගුවෙන් උඩට ආවට පස්සේ තියෙනවා දකුණු පැත්තට එන්න කැලේ. කියන්නේ බන්ට් එක පැත්තට එන්න ඉස්සර ඒ කාලේ මල්වත්තක් තිබිලා තියෙනවා. මෙතන දැන් නම් එහෙම මොනවත් නැහැ. ඒක තනිකර කැලෑව ඇවිල්ලා තියෙන්නේ. බන්ට් එක උඩට ගියාම ඔයාලට ඉතුරු විස්තර ටික කරන්න. එතකොට මේක වැව හදන්න අරන් තියෙන්නේ 1949 අගෝස්තු 28. වැඩ ඉවර කරලා තියෙන්නේ 1953 අගෝස්තු 28 වෙනිදා. මේ ප්‍රොජෙක්ට් එක බාරගෙන තියෙන ඇමරිකන් කම්පැනි එකක්. ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ වල කම්පැනි එකක් තමයි බාරගෙන තියෙන මොරිසන් නට්සන් කියන ඉන්ටර්නැෂනල් කම්පැනි එකේ සමාගමෙන් තමයි මේකේ වැඩ බාරගෙන තියෙන්නේ. එතකොට එයාලා මේක දැන් ගැරන්ට් කරලා තියෙනවා සාමාන්‍ය අවුරුදු 70 විතර ගැරන්ට් පීරියඩ් එකක් එයාලා දීලා තිනවා. දැන් 76 වෙනි අවුරුද්ද යන්නේ. අදටත් කිසිම ඉෂුව එකක් නැහැ. කියන්නේ කිසිම ඩැමේජ් එකක් කොහෙවත් නැහැ. ගල් අතුරලා තියෙනවා බන්ට් එකේ. ඒ කියන්නේ සාමාන්‍ය අඩියක් එකමාරක් විතර බන්ට් එක ආදනය වෙනවට ආරක්ෂාවට මේ ළඟදී ඔය තමයි ප්‍රොජෙක්ට් එක දියත් උනේ. දැන් නම් ගල් අතුරලා බෝඩරක් ඉවරයි. සාමාන්‍ය මේකේ ජල ධාරිතාව කොහොම ගත්තොත් එහෙම තියෙනවා අක්කර අඩි 7,70,000ක විතර ජල ධාරිතාවක් තියෙනවා මේකේ. ඒතර ජල පෝෂක ප්‍රදේශ ගත්තොත් එහෙම වර්ග සැතපුම් 384ක් පුරාවට විහිදිලා තියෙනවා මේකේ සාමාන්‍ය මේ වපරියාසය. එතකොට මේකේ දැන් ගත්තාම මේකෙන් ගොඩක් මිනිස්සු ජීවත් වෙනවා. ඒ කියන්නේ දීවර කර්මාන්තය කරනවා. එතකොට ගොවිතැන් කරන්න ඕන ජලය මේකෙන් ගන්නවා. එතකොට පවර් එක ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ පවර් එක ජෙනරේට් කරනවා මේ බලාගාරේ. එතකොට දැන් මිනිස්සුන්ට ගොඩාක් වතුර කියන්නේ පානීය ජලය ගන්නත් මේක තමයි ගොඩාක් ප්‍රයෝජනක. කියන්නේ මේකේ තියෙන ස්ටොක් වෙලා තියෙන වතුරෙන් තමයි ගොඩක් වෙලාවට මේ අම්පාර මේ නැගෙනහිර පළාත ගොඩක් වෙලාවට අර දෛනික ජීවිතේ ගන්න ඕනේ මිනිස්සුන්ට ඕනේ වතුර එහෙම මෙයා කරගන්නේ. එතකොට ඔය පල්ලෙහෙන් තියෙන දීවර ඒක කියන්නේ මේකේ ඔය තියෙන ටැංකි තමයි තියෙන්නේ. ඔය ටැංකි වල මාළු පැටව පොඩි කාලේ ඇති කරලා ඉවර වෙලා මේ වැව් වලට මුදා හරිනවා ඒ මාළු පැටවුන්. එතකොට මේක හදන්න අරන් තියෙන්නේ මේ ගල්ඔය ගඟ හරස් කරලා තමයි මේ ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ. කියන්නේ වැව හදලා තියෙන්නේ. ඉස්සරහින් තියෙනවා ගල්ඔය ගඟ හරස් කරපු තැන අර මේ ස්මාරකයක් වගේ හදලා තියෙනවා. මෙතනින් තමයි හරස් කරන්න පටන් ගත්තේ කියලා. ඉස්සරහට තියෙනවා. ඉස්සරහට ගියාම ඔයාලට ඒක පෙන්නන්නම්. දැන් ওই ටැංකි වල මාළු ඇති කරනවා. ඇති කරලා ඉවර වෙලා ඒ මාළුන්ව වෙන වෙන වැව් වලට ගිහින් දානවා. මේකටම අවශ්‍ය වුණොත් මේකටම දානවා. ඒ සමිති පිහිටවගෙන තියෙන්නේ. එතකොට මේ කම්පැනි එකෙන් මේ කඳු දෙකට ගැරන්ට් එකක් දීලා නැහැ. කියන්නේ ඒක ලංකාවේ පිහිට කඳු දෙකක්. එයාලාගේ කට කතාවට කියන දෙයක් තමයි මේ කඳු දෙක ගියත් මේ බන්ට් එකට හානියක් වෙන්නේ නැහැ කියලා. එයාලා එහෙම තමයි කියලා තියෙන්නේ කම්පැනි එකෙන්. මේ තියෙන්නේ ගල්ඔය හරස් කර තැන. මේක දැන් මැකිලා තියෙන්නේ. මෙතනින් තමයි ගල්ඔය හරස් කරලා තියෙන්නේ. කියන්නේ ගල්ඔය ගඟ මෙතනින් හරස් කරා කියන්න තමයි අර ස්මාරකයක් වගේ තියෙන්නේ. මෙතනින් හරස් කරලා බන්ට් එක හදලා තමයි මෙයා කරලා තියෙන්නේ. බන්ට් එක සාමාන්‍ය කිලෝමීටරයක් විතර දිගයි. පයින් යන්නේ ගොඩක් වෙලාවට අපිත් ඉතින් වාහනයක තමයි යන්නේ. ඒකට ඔයාලට ඔය පල්ලෙන් පේන්නේ මේ දීවර මේක ඒක ඇතුළටත් ගිහිල්ලා වීඩියෝ එකක් දෙන්නම් ඉස්සරහට. ඔය ටැංකි තමයි තියෙන්නේ. ඔය වගේ ඉතින් මාල් තමයි ඇති කරන්නේ.
අපි මේකේ ඉස්සරහ උඩට ගිහිල්ලි වෙරලා ඔයාලට ඉතුරු ටික පැහැදිලි කරලා දෙන්නම් යන ගමන්ම. මේ පේන්න තියෙන්නේ ඉන්ටෙක් එක. ඉන්ටෙක් එක කියන්නේ මේකෙන් තමයි බලාගාරයට ඕනේ වතුර ගන්න. කියන්නේ විදුලිය නිපදවන්න ඕනේ වතුර ගන්න. මේ යටින් බටයක් තියෙනවා. ඕකෙන් තමයි ඒ බටෙන් වතුර අරගෙන බලාගාරය ඇතුලේ තියෙන ලොකු ටැංකියක්. ඒ ටැංකියට ස්ටොක් කරලා තමයි ගන්න. ඒ කියන්නේ එකපාර ගන්නෙ නැහැ. ප්‍රෙෂර් එක වැඩි නිසා ඒකට ස්ටොක් කරලා තමයි ගන්නෙ මේ බලාගාරයට ඕන වතුර. ටර්බයින් 4ක් කරකවනවා. සාමාන්‍යයෙන් ඉස්සර නම් ටර්බයින් 4ම වැඩ කරා. දැන් 2යිලු වැඩ කරන්නේ. ඒ දවස්වල මෙගාවොට් 11.25ක් ධාරිතාවයක් තමයි කරන්ට් එක නිපදවන්නේ. දැන් මෙගාවොට් 5ක් විතරයි නිපදවන්න පුළුවන්. කියන්නේ ටර්බයින් දෙකක් දැන් වැඩ නැහැ. ඔය ඉස්සරහින් තියෙන ටැංකියට තමයි වතුර ස්ටොක් මේ කියන්නේ පුරවන්නේ. ඒකට පුරවලා තමයි මේකට ගන්න ඔය ටැංකිය. සාමාන්‍යයෙන් මේ අපි දැන් මේ ඉන්නේ මේ පොළොව මට්ටමට උස ඒ ගානට හරියටම උස තියෙනවා. මේ බන්ට් එකේ උසට සමානව ටැංකිය උසක් තියෙනවා. ඔය යටින් මේ දවස්වල දාපු බටේ මාර්ගයෙන් තමයි මේ වතුර ගන්න. ඒකට ඕනේ මේ තියෙන්නේ බලාගාරය ඇතුළේ උඩ view එකකින් ගත්ත එකක්. ඔයාලට පේනවද දන්නේ ඉස්සරහින් තියෙනවා දෙපැත්තට බෙදිච්ච තැන් දෙකක්. එතනින් එක පැත්තක් දකුණු ඇල අනිත් පැත්ත වම් ඇල. ඒ කියන්නේ බලාගාරයෙන් කරන්ට් එක නිපදවලා යවන වතුර ටික යන්නේ දකුණු ඇල සහ වම් ඇල කියලා දෙපැත්තකට වින් කරලා තමයි යවන්නේ. උඩ view එක මම හිතන්නේ ඔයාලා දකින්න ඇති. එතනින් අපි දැන් උඩට යනවා. උඩට කලින් ගිහිල්ලා ගත්ත එක තමයි මේ එතනින් දාලා තියෙන වීඩියෝ එක. උඩට ගියාට පස්සේ ඉතුරු ටික විස්තර කරලා දෙන්නම්. මේකේ කියන්නේ අපිට ඕන නම් පුළුවන් මේකේ අර කියන්නේ බෝට්ටු සවාරිය යන්න පුළුවන්. බෝට්ටුව බුක් කරලා ඒ පේමන්ට් එක කරලා ඉවරලා වැවේ කියන්නේ වැව ඇතුලේ රවුමක් ගිහිල්ලා එන්න පුළුවන්. ඒකට අවසර අරගෙන එහෙම යන්න පුළුවන්. අපි ඉස්සරහට යන්න හිතාගෙන ඉන්න. එහෙම ගියොත් එහෙම ඔයාලට ලස්සන වීඩියෝ එකක් දාන්නම්. පල්ලට ගිහිල්ලා අපි බලමු කොහොමද කියලා. ඒ කියන්නේ ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ මෙතන. ඒ කියන්නේ ඇතුළට යන්න ගියාම තමයි ප්‍රශ්න තියෙන්නේ. බලාගාරයට එහෙමත් යන්න අවසර ගන්න ඕනේ. එහෙම අවසර ගත්තොත් ඇතුළේ වීඩියෝ එකක් දාන්න. මේ දැන් බන්ට් එකේ මේ ඉන්නේ අපි. ඊට පස්සේ ස්පීල් එකකට ගිහිල්ලා ඉවර වෙලා ඒකෙත් අපි වීඩියෝ එකක් ඔයාලට දෙන්නම් ඉස්සරහදී. තාම මේ ගල් අතුරගෙන යන ගමන් තියෙන්නේ. කියන්නේ අර පැත්තේ ඉඳලා ටිකක් කරලා තියෙන මැදින් ඉතුරු වෙලා තියෙනවා. මේ බෝඩ් එකක් තියෙනවා. මේ බෝඩ් එකේ කලින් ගත්තේ පරණ ෆොටෝ එකක් තියෙනවා. මම මේකට ටැග් කරලා වලට තියෙන්නේ. ওই බෝඩ් එකේ තියෙන සම්පූර්ණ වැවේ විස්තරය. කියන්නේ ධාරිතාවය කොච්චර ලොකුයිද වට ප්‍රමාණය ඒ ටික තියෙන විස්තර ටික තියෙන්නේ. ඔය බෝට්ටු තියෙන්නේ ඔය වගේ තමයි. ඒ කියන්නේ ඔය බුක් කරලා ඉවරලා ඔය බෝට්ටු එක සාමාන්‍ය 6 දෙනෙක් විතර යන්න පුළුවන් ගිහිල්ලා ඔය ටුවර් එකක් දාලා රවුමක් දාලා බලලා එන්න පුළුවන්. තියෙන දූපත් වලට එහෙම ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා අපි වීඩියෝ එකක් ඔයාලට දෙන්න. එතකොට දැන් මේකේ රිපෙයාර් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔය ඉන්ටෙක් එක තියෙනවා. ඕක චුට්ටක් ඇදයිලු. ඒ කියන්නේ පොඩි ක්‍රැක් එකක් තියෙනවලු යටින්. ඒකට සොලියුෂන් එකක් විදිහට මෙතන අපි ඉන්නේ මේ ගල මැදින් විදලා ඉවර වෙලා අලුත් බටමාර්ග ලයින් එකක් දාන්න එහෙම ප්‍රොජෙක්ට් එකක් ඉස්සරහට එන්න තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඕකේ රිපෙයාර් කරන්න දැන් වතුර තියෙනකොට බැහැනේ. ඒ නිසා දැන් වෙනම දැනකින් ආයේ ඒ විදිහට හදලා ගන්න හිතාගෙන ඉන්නවා කියලා එහෙම කතාවක් යනවා. ඉතින් හරියටම තාම කන්ෆර්ම් වෙලා නැහැ ඒක කොහොමද කියලා. ඔය දැන් මම කෙලින් තිබ්බට ඔය පොඩි අංශක ගානක දැන් ඇදයක් තියෙනවා ලින්ටෙක් එකේ. ඒකට මේකේ වැව ගත්තාම මේකේ නාන්න කරන්න එහෙම දෙන්නේ නැහැ. බලන්න පුළුවන්. නාන්න කරන්න දෙන්නේ නැහැ. අපි දැන් උඩට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න උඩ view එකක්. දැන් මේ අපි ඉස්සරහින් තියෙන්නේ කෞතුකාගාරයක්. ඒ දවස්වල තිබ්බේ දැන් නම් ඒක වහලා තියෙන්නේ. ඕකේ ඒ දවස්වල එක සත්තුන්ගේ මේවා එහෙම තිබ්බා. එතනින් තමයි උඩට යන්න තියෙන්නේ. මේ පාර දිගේ මේකේ පල්ලෙට කන්දේ ඉඳලා අලි බහිනවා රැයට එහෙම. මේ ටයිම් එක නේ සාමාන්‍ය 7-8 විතර රැය වෙනකොට අලි බහිනවා මේ උඩින් ඉඳලා පල්ලෙට. ඒතකොට ඉස්සරහින් ඔයාලට පේන්නේ දුරින් තියෙන DSN නාය මහත්තයා පිළිරුවක්. එයා වැව දිහා බලාගෙන ඉන්න එකක් තියෙන්නේ.
පස්සේ අමුතුම view එකක් තියෙන්නේ කියන්නේ මුළු වැවම පේනවා මෙතෙන්ට. ඒක තමයි එතනින්ම පිළිරුවක් හදලා තියෙන්නේ. ලස්සන ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉතින් ඇවිදින්න කරන්න ගොඩක් තැන් තියෙනවා. ඉතින් මේකේ කන්දෙත් නගින්න පුළුවන්. ඒකත් අවසර අරගෙන ඉන්න ඕනේ. එහෙම අරගෙන අපි ඔයාලට ඉස්සරහට ලස්සන වීඩියෝ එකක් දෙන්න. ඔය ඉස්සෙල්ලා වීඩියෝ එකට මම ඇඩ් කරේ මෙතනින් ගත්තේ වීඩියෝ කෑල්ලක් තමයි. කියන්නේ අර ඔයාලට බලාගාරගෙන විස්තර කරන්න. අපි මේ වීඩියෝ එක දැන් අපි මේ ඉන්නේ මේ ගල තියෙන්නේ මෙතනින් තමයි. කියන්නේ ඉස්සරහ ප්‍රොජෙක්ට් එකක් එනවා කියන්නේ මේ ගල ඇතුලෙන් බටයක් දාන්න ගල විදලා එහෙම එකක් තමයි කියන්නේ. කට කතාවක් යනවා කොහොම වෙනවද කියන්න දන්නේ නැහැ හරියටම. තාම එහෙම අප්ඩේට් එකක් නැහැ ඒ ගැන. අපි දැන් මේ වැවට නෑ ඔයාලට ස්පීල් එකට ගිහිල්ලා ස්පීල් එකේ වීඩියෝ එකක් ඉස්සරහ ඊළඟ වීඩියෝ සෙට් එකෙන් අපි අරගෙන එන්න. වැවෙත් යන අදහසක් තියෙනවා බෝට්ටුවක් අය කරලා ඉවරලා. එහෙම ගියොත් එහෙම මේ වීඩියෝ එකත් ඔයාලට දාන්න නැත්නම් ලස්සනයි බලන්න එන කට්ටිය ගොඩක් එනවා. ඒ කියන්නේ ෆොරින් කට්ටිය එහෙම ගොඩක් එනවා මේකට වැවේ ටුවර් එක යන්න එහෙම. එහෙම දැන් මේ පැත්තේ හොටෙල්ස් තියෙනවා. ඒ හොටෙල් වලට ඇවිල්ලා ඒ වගේම බුක් කරගෙන ඒ කට්ටිය යනවා. ඒ දූපත් වල එක එක සත්තු ඉන්නවා විශේෂ සත්තු. ඒ මේ සත්තුන්ව බලන්න එහෙම එනවා. ඉස්සරහා මේ වීඩියෝ එක මෙතනින් එන්න එනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට තව මේක ගැන දන්න කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අපි අඳුරන කෙනෙක් ඉන්නවා. එයාව කන්ටැක්ට් කරලා සම්පූර්ණ විස්තරයක් ඉස්සරහා වීඩියෝ එක දෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඒක හෝ එහෙම නැත්නම් ස්පීල් එකේ වීඩියෝ එකක් එක්ක හම්බ වෙනකන් අපි මෙතනින් අතර වෙනවා.